සන්ධ්‍යාවක ඔක්කොලාටම ගොඩ කාලෙකින් අපි හම්බ වුණේ. මම අද හිතුවා මට හම්බුණ වෙඩින් කේක් කෑලි 150ක රෙසිපි එක හදන විදිය ඔයාලත් එක්ක බෙදා ගන්න ඕනේ කියලා. මේ මම හදන ක්‍රමය වෙඩින් කේක් හදන ගොඩක් ක්‍රම තියෙනවා. මම අද කැමතියි ඔයාලට මම හදන විදිය පෙන්නන්න. මට කෑලි 150ක ඕඩර් එකක් තමයි හම්බ වුණේ. එතකොට මම එකට ලොකු බඩු ප්‍රමාණයක් යනවා. මේ හැම පළතුරකින්ම හැම මේ අමුද්‍රව්‍යකින්ම කිලෝ එක වගේ යනවා. ඒත් මම මෙතන අරන් තියෙන්නේ ඔක්කොගෙම 100 වගේ. ඔයාලට හදන විදිය බලන්න පෙන්නන්න ලේසි වෙන්න. බලමු මම කොහොමද ඒක ඉස්සෙල්ලම පටන් ගන්න කියලා. මම මෙතන අරන් තියෙනවා පුහුල් දෝසි. පුහුල් දෝසි අරගන්නකොට මේක පලා වේලන කූඩයකට දාලා පොඩ්ඩක් හලා ගන්න මේක සීනි ගතිය අඩු වෙන්න. මොකද මේ හැම පළතුරකටම සීනි ගොඩක් එකතු වෙනවා. ඒ නිසා සීනි අඩු කරගන්න එක අපිට හොඳ නිසා අපි සීනි අඩුවෙන් දාගන්න. දැන් මේ විදිහට ඒක දෙකට කපලා මෙන්න මේ වගේ හරි. දැන් මෙතන මම අරන් තියන්නේ පුහුල් දෝසි මේ විදිහට කපාගෙන අයින් කරගන්නවා. ඊට පස්සේ මම මේකට එකතු කරනවා මෙතන අපිට තියෙනවා කැන්ඩිඩ් පීල්. කැන්ඩිඩ් පීල් මම කඩෙන් ගන්නකොටම මේ විදිහට කපලා තමයි තියෙන්නේ. ලොකු කෑලි තිබ්බොත් පොඩ්ඩක් කපලා ගන්න. කැන්ඩිඩ් පීල් ටිකයි මේකේ ජූස් එහෙම අයින් කරන්න යන්න එපා. ඒවත් එක්කම අපිට එකතු කරගන්න පුළුවන්. මොකද මේ කේක් එකට අන්තිමට තෙත ගතියක් තියෙන්න ඕනේ. මෙතන තියෙනවා ginger preserves. මේකේ තියෙනවා chow chow. මේ හැම එකකින්ම මම ග්‍රෑම් 100 අරන් තියෙන්නේ. මේ ටික එකතු කරගන්න. මෙතන තියෙනවා black currant. මෙතන තියෙනවා සුල්තානා. මෙතන තියෙනවා raisins. ඊට පස්සේ මේ සුල්තානා. ඊළඟට මම මේකට කජු මම මෙතන කජු ඔක්කොම දාන්නේ නැහැ. මෙතන මම ග්‍රෑම් 100ට වඩා අඩු ප්‍රමාණයක් තමයි මේකට එකතු කරන්නේ. මොකද කිව්වොත් මේකට කජු අපිට සාමාන්‍යයෙන් ගන්න ගියාම ගොඩාක් මිල යනවා. එතකොට මම මෙතන කිලෝ එකේ බඩු වලට මම කජු ඇත්තටම අරන් තියෙන්නේ ග්‍රෑම් 750ක් වගේ. එතකොට මොකද අඩු ප්‍රමාණයක් ගත්තේ මොකද මේවට වියදම ක්වොන්ටිටි අපිට බිස්නස් එකක් කරනකොට ගොඩක් ප්‍රමාණයක් එකතු කරොත් අපිට අමාරුයි කරගන්න. ඒ නිසා මම මේකට අඩු ප්‍රමාණයක් තමයි කජු එකතු කරන්නේ. මේකෙන් මම ග්‍රෑම් 50ක් වගේ මේකට පළතුරු ටිකට එකතු කරන්න හේතුව තමයි මම කජු තියාගත්ත චෙරි සුයි කජුයි. චෙරි සුත් කියන්නේ අපිට ඉම්පෝර්ට් කරලා ගෙන මේ පළතුරක් නිසා ඒවත් අපිට මිල අධිකයි ගන්න ගියාම. එතකොට මම චෙරි සුත් කිලෝ එක වෙනුවට අඩු ප්‍රමාණයක් තමයි භාවිතා කරන්නේ. ඒ නිසා මම ඇත්තටම මේක ට්‍රික් එකක් කිව්වොත් හරි. මොකද ගොඩක් වෙඩින් කේක් කෑල්ලක පෙනුම තියෙන චෙරි කජු එළියෙන් පේන්න තිබ්බොත් තමයි ඒකේ ලස්සන ඇති වෙන්නේ. ඒක නිසා මම කරන්නේ අඩු ප්‍රමාණයක් කේක් මිශ්‍රණයට පළතුරු මිශ්‍රණයට එකතු කරලා ඉතුරු ටික මම තියාගන්නවා. අපි කේක් එක බේක් කරලා ට්‍රේ එකට දානකොට අපි ට්‍රේ එකේ අන්තිමට කජු චෙරි තියලා තමයි කේක් එක පුරවගන්නේ. මම ඒක ඔයාලට අන්තිම පියවරේදී පෙන්නනවා. මේ එතෙන්දි මම එකතු කරගන්නේ බොහොම අඩු ප්‍රමාණයක් කජු. ඒ කජු ටිකත් මම කෑලි කජු ගත්තේ. ඒකත් කට්ටිය මේ විදිහට කෑලි වලට තව පොඩ්ඩක් කපලා ගන්න. දැන් මේ පළතුරු ටික ඔක්කොම අපි දාගත්තා. මේ පළතුරු ටිකට අපි දැන් essence spices ඒ ටික දාගන්න යනවා. මෙතන තියෙනවා ස්පයිසස් මේස හැන්දක්. මම ඒක දාගන්නවා.
ඔයාලට කේක් බඩු කඩවල වලින් ස්පයිසස් පැකට් එක ගන්න පුළුවන්. ඒකෙන් තමයි මම පාවිච්චි කරන්නේ. ඊට පස්සේ ආමන්ඩ් එසන්ස් වලින් අපිට තේ හැන්දක් ඕනේ වෙනවා. ඊට පස්සේ මම එකතු කරනවා රෝස් එසන්ස්. මේ ටික මම එකතු කරගත්තට පස්සේ මෙතන තියෙනවා බ්‍රැන්ඩි කෝප කාලක් තියෙනවා මෙතන. බ්‍රැන්ඩි කෝප කාලා මෙහෙම දාලා හැන්දෙන් චුට්ටක් මේක කලවම් කරගන්න ඕනේ. මම මේ වෙලාවේ වැනිලා දැම්මේ නැහැ. මම වැනිලා එක දාන්නේ මේක බේක් කරන්න ගෙනියන වෙලාවට. පළතුරු වලින් මම මේ වෙලාවේ මේකට එකතු කරේ නැහැ. අපි චෙරි වර්ග දෙකක් මම පාවිච්චි කරනවා. කොළ චෙරි, රතුපාට චෙරි. ඒ ටික සහ කජු මම එකතු කරන්නේ මේකට අන්තිමටම. ඒ නිසා මම මේ අද පළවෙනියටම මේ ටික දැන් මේ බ්‍රැන්ඩි වල පොඟව ගන්න අවස්ථාවට මම මේකට එකතු කරේ නැහැ. දැන් ඔයාලට පුළුවන් මේ මිශ්‍රණය හොඳට කලවම් කරගත්තට පස්සේ උපරිම සතියක් මේක මුකුත් වෙන්නේ නැහැ. ක්ලින් ෆිල්ම් එකකින් වහලා ඔයාලට මේක එළිය අරන් තියන්න පුළුවන්. නැත්තම් දවස් 3කින් උනත් ඔයාලට මේ ටික අරගෙන බේක් කරන්න ගන්න පුළුවන්. ඇත්තටම මට මේ කේක් එක හදන්න මාසයකටත් වඩා අඩු කාලයක් තියෙන්නේ. හරියටම බැලුවොත් සති 2-3ක් වගේ තියෙනවා. එතකොට මම මේක මට ගෙදර අනිත් වැඩත් එක්ක රස්සාවේ වැඩත් එක්ක මේක දිගටම කරන්න අමාරු නිසා මම ඇත්තටම මේක දවස් 3කින් වගේ තියලා බේක් කරන්න තමයි හිතාගෙන ඉන්නේ. මම ඒ පියවරත් ඔයාලට එදාට අරන් එන්න. දැන් මම මේක හොඳට හුලං වදින්න නැති වෙන්න, කූඹි යන්නේ නැති වෙන්න වහලා මේක අරන් තියනවා. තව දවස් 3කින් කේක් එක බේක් කරන්නේ කොහොමද කියලා බලමු.